ආයුබෝවන් ඔයාලා හැමදෙනාටම. ඔන්න හරියටම සතියකට පස්සේ මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අඩු වියදමකින් ගෙවත් වෙන්න හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් පතෝල වගාව සරලව සිදු කරන්නේ කොහොමද කියන එක තමයි මම අද වීඩියෝ එකකින් අරගෙන ආවේ. අපේ මේ පතෝල වගාවට හොඳටම ගැලපෙන්නේ හොඳ සූර්යාලෝකයක් තියෙන, ජලය රැඳෙන්නේ නැති හොඳ පසක් තියෙන ඉඩක්. ඒ නිසා ඒ වගේ පසක් තෝරගන්න එක ඉතා වැදගත්. අපිට පුළුවන් කෘෂිකර්ම ආයතනයකින් හෝ වෙළඳපොලෙන් පතෝල බීජ පැකට් මිලදී ගන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් හොඳට මෝරපු පතෝල කරලකින් මේ බීජ ටිකක් ලබා ගන්න. කොහොම වුණත් නිරෝගී රෝග ලක්ෂණ නැති බීජ හෝ පැළ තමයි තෝරගන්න ඕනේ. එහෙමනම් ඉතින් බලමු පස සකස් කරගන්න විදිය. සාමාන්‍යයෙන් මම නම් බීජ හෝ පැළ කරන්න කලින් පස හොඳට බුරුල් කරනවා. ඊට පස්සේ මේ පසට කොම්පෝස්ට් හෝ වෙනත් පොහොර ද්‍රව්‍යයක් මික්ස් කරනවා. ඊට පසුව තමයි පැළ හෝ බීජ සිටුවීම සිදු කරන්නේ. මතක තබාගත යුතු අනිත් කාරණාව තමයි මේ බීජ දෙකක් හෝ පැළ දෙකක් අතර පරතරය අඩි 2ක් පමණ තියෙනවා නම් තමා වඩා හොඳ. ඊට පස්සේ මෙම පැළ හෝ බීජ හිටවලා වතුර එකතු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් දවසට එක වතාවක් වගේ වතුර ලබා දුන්නාම හොඳටම ඇති. වතුර වගේම පොහොරත් අත්‍යවශ්‍යයිනේ. ඉතින් මාසෙකට වරක් වගේ කාබනික පොහොර හෝ කොම්පෝස්ට් මේ පැළවලට ලබා දෙන්න. එතකොට හොඳ ඵලදාවක් ලබා ගන්න අපිට පුළුවන්. සාමාන්‍යයෙන් පැළ හිටවලා දින 30ක් 40ක් අතර කාලකයේදී මල් එන්න පටන් ගන්නවා. මං හිතන්නේ ඔයාලා අහලා තියෙනවා මල් වර්ගවල ගැහැණු මල්, පිරිමි මල් කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ පතෝල වලත් එහෙම ගැහැණු මල් සහ පිරිමි මල් කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මේ පිරිමි මල් වැඩිපුර දක්නට ලැබෙනවා. හැබැයි ඒවායින් කරල් එන්නේ නැහැ. ගැහැණු මල් ටිකක් අඩුයි. ඒවයින් තමයි කරල් හටගන්නේ. වැඩිපුර වතුර දානවා නම්, පසේ පොහොර අඩුවක් තියෙනවා නම්, අධික උෂ්ණත්වයක් තියෙනවා නම් සහ මල් පරිණත වෙන්න ඉස්සෙල්ලා කෘමි හානි කරනවා නම් මේ පතෝල මල් හැලෙන්න පටන් ගන්නවා. මල් පිපිලා දින 2ක් 4ක් වගේ යද්දි මල හොඳට පරාගණය වුණා නම් මලේ පහළ කොටස කුඩා කරලක් වගේ පේන්න ගන්නවා. ඒ කරල දින 7ක් 10ක් වගේ යද්දි හොඳට වර්ධනය වෙනවා. හැබැයි අපිට ආහාරයට ගන්න පුළුවන් වෙන්නේ දින 12ක් 15ක් අතර කාලයක් ගත වුණාට පස්සේ. ඉතින් වඩා වැදගත් කාරණාව තමයි මේ කරල් කෘමීන්ගෙන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම. ඉතින් ඒකට කරල් වැහෙන්න පොලිතින් බෑග් හෝ වෙනත් ආවරණයක් යොදා ගන්න වෙනවා. පතෝලවල ගුණ ගැන කතා කරද්දී පතෝල කියන්නේ තන්තු වැඩි එළවලුවක්. ඉතින් ජීර්ණය යහපත් කරලා මලබද්ධය අඩු කරනවා. ශරීරයේ උෂ්ණත්වය අඩු කරලා ශරීරය සිසිල් කරනවා. පතෝලවල කැරලි අඩු නිසා බර පාලනයටත් වඩා හොඳ එළවලුවක්. විටමින් C සහ A අඩංගු වෙනවා. පතෝල අමුවෙන් කෑවහම ඇතැම් අයට බඩේ කැක්කුම් අජීර්ණ ඇති වෙනවා. ඒ නිසා පතෝල හොඳට උයලා මධ්‍යම ප්‍රමාණයෙන් ආහාරයට ගන්නක වඩා හොඳයි. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් අදට මම ඔයාලගෙන් සමුගන්නම්. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.